දවස් 28ක් ගියාම තමයි ආයෝසප් එන්නේ. ඒකේ පළවෙනි දවස් 14 පොඩ්ඩක් ඉතින් සෞම්‍ය කාන්තික කාලයක්. හොඳට කතා කරනවා. ඉතින් අවුලක් නැහැ. තරහයම යන්නේ නැහැ. ඕන දෙයක් කාමරේට එනවා, පොඩි මල්ලි එනවා, නංගි එනවා, ඇවිල්ලා අනේ අදින්න එපා ඕවා යන්නකෝ අම්මේ බලන්නකෝ කියලා කියනවා. නෝමල්. තත්ත්වය ටිකක් නෝමල්. පෝසෙක් එහෙම ආවට ප්‍රශ්නයක් නැහැ. කුචු 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 කියන එලියෙන් තියෙනවා අන්න ඒ වගේ. ඊළඟ දවස් 14 තමයි වැඩේ පටන් ගන්න. දැන් ඩිම්බ මෝචනේ වෙනවා මෙදා. ඩිම්බ මෝචනේ වුණා කියලා ඒක සංසේචනයක් දක්වා දුරද කියන්නේ නැහැ. සාමාන්‍ය මාසයක හරිද? එතකොට ඉතිරි දවස්වල දැන් ටික ටික මොන දේහයද හැදෙන්නේ? පීත දේහය. අම්මට සිරි. මොනවද වැඩි වෙන්නේ? රුධිරේ එන්න ප්‍රොජෙස්ටරෝන් කවුන්ට් එක ටික වැඩි වෙනවා. අම්මොට්ටේ ඔස දවස් කිට්ටු වෙනකොට තමයි බලන්න තියෙන්නේ. කාමරයට ගියපු පූසකින් නැක් ගාලා යනවා විතරයි. ඊළඟට මල්ලි මොකද උනේ කියලා බලන්න ඌත් යනවා. බැඳලා හැම හිටියොත් මිනිහා යද්දිට ටෝකෝයිද රින්ගන්න. හොඳට බැලියයිගේ මේක.